iPhone සීල දෙනාටම ඉතින් මම මේ ඉන්නේ චීනේ මියුසියම් වල තියෙන බයිරෝන් මාකට් එකේ ඉදිරිපිට. මේක වර්ග මීටර 4,60,000කට එහා ලොකුයි. ඒ වගේම ෂොප් 5,000කට වගේ එහා තියෙනවා. අපි යමු මාකට් එකට. කොහොමද මේකේ විස්තර කියලා බලන්න. යා මේ ඉන්නේ බයිරෝන් මාකට් එක ඇතුලේ ඉමක් කොනක් පේන්නේ නැහැ මේක ඇත්තටම පාරවල් හොයාගන්න හරි අමාරුයි කියොතින් එහෙම අපිට ඒක ඇතුලට ගිහලා බලමු කොහොමද කියලා. ඒ කියන්නේ මේකේ මම පෙන්නන්නම් ඔයාලට අපිට පේන්නේ නැහැ. ඒ කියන්නේ ඇතුලට ගියාට පස්සේ අපිට හොයාගන්න බෑ පාරවල්. අපි මාකින් එක ගියොත් දෙන්න නැත්නම් ඇත්තටම හොයාගන්න හරිම අමාරුයි මේක ඇතුලට ගියාට පස්සේ. ඒ තරම් මේක විශාලයි. වර්ග මීටර 4,60,000 කියන්නේ මේක දවසකින් ඇවිදලා ඉවර කරන්න බෑ අත්‍තරම කිව්වොත්. ෂොප් 5,000කට එහා තියෙනවා. නැති දෙයක් නැහැ මේකේ. ඒ කියන්නේ එළවලු ඒව නැහැ. අනිත් ඒ හැම දෙයක්ම සාධාරණ මිලකට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් බාගේන් කරලා තමයි ගන්න තියෙන්නේ. ඉතින් සුපිරිම තමයි. එන්න ආවොත් මේ පැත්තට ඇවිල්ලා යන්න. අපි පොඩක් අපි පාරක් දාන්නත් කියන්නේ. මේන් අද අගෙත් කියන්නේ මේ අපේ අර්ජුන අයියා අපි යමු අතුලට ගිහිල්ලා බලමු කොහොමද මේකේ විස්තර කියලා. අපි ආපු ගමන් අපේ හැම දැකපු ගමන් මේගොල්ලෝ 1 3 4ක් විතර ගණන් කියලා තමයි මේක කරන්නේ. බලමු කොහොමද කියලා. shopping කරනවා වගේම මොනවාරි පොඩි බඩගින්නක් වගේ ආවොත් එහෙම කන්න වෙනම ෆුඩ් ඩිස්ට්‍රික්ට් එකක් වෙනම තියෙනවා. ඉතින් මේකේ මේ වගේම තව එහා පැත්තේ බිල්ඩින් එකෙත් මේ විදිහම තව තියෙනවා. ඇවිදින්න කරන්න ගොඩක් දේවල්.
ඉතින් මෙතන මොන හරි පොඩක් කාලා අපි යමු එහා පැත්තට. පොඩක් පොඩියට සිතන ගමන් පොඩි කැමරා එකක් ගත්තේ මේක සාමාන්‍යයෙන් USA එකට කොටම 47ක් වගේ තමයි ගියේ සාමාන්‍යයෙන් ඉතින් මේක ඉගෙන ගන්න ඔක්කොම අපිට ඕන එකක් තෝරන පල්ල ගන්න පුළුවන් කැමරා රසය ලංකාවේ යනකොට යවුලක් නෑ ඉතින් අපි මේ පැත්තේ ඉඳලා එහා පැත්තට යන්න හදන්නේ මෙතනින් මේ ලයින් 8 එකෙන් තමයි අපි මාරු වෙන්න ඕනේ පෙන්නන්න මේ ලයින් 8 එක මේ බිල්ඩින් එක වගේම තවත් වෙනම බිල්ඩින් එකක් එහා පැත්තට ගිහලා බලමු. ඒකේ ගොඩක් ෆ්ලවර් ඒරියා එකක් වෙනම තියෙනවා. මල් වත්තක් හරි කරම ආටිෆිෂල් මල් තියෙන ඒවට ඇත්තම පරිසරයක් වගේ තමයි. අපි එහා පැත්තට ගිහලා බලමු. මේ තියෙන ආපාසන එක මේකේ කාස් 3000ක් විතර පාක් කරන්න පුළුවන් මේ shopping mall එකට එන වාහන එක සැරේක මෙතන තමයි යන්න තියෙන්නේ අනිත් සයිඩ් එකට. දැන් මේ බිල්ඩින් එක මුළු shopping mall එකම H හැඩයට තමයි තියෙන්නේ. මැදින් වෙන් වෙලා ඊළඟ කොටසට යන්න පුළුවන්. මේ සම්පූර්ණම ඒරියා එක තමයි ස්ක්වයර් මීටර්ස් වලින් ගත්තොත් වර්ග මීටර වලින් ගත්තොත් 4,60,000ක් විතර ලොකු ප්‍රමාණයකට තියෙනවා. මේක තනිකරම Christmas decors ඒ වගේ තුනම් බඩු විදියක් නෑ. Meow. Nice Terence. Very good. මේ තියෙන තනිකරම මේ ෆොටෝ ෆ්‍රේම් කරන ස්ථානයක්. මෙතන සාමාන්‍යයෙන් අපිට ඕන කරන ෆොටෝ එකක් අපි මේගොල්ලන්ට දෙන්න ඕනේ. ඕන ෆ්‍රේම් එකකින් අපිට ගන්න පුළුවන් සාමාන්‍ය යුවන් 100ක් විතර වගේ වෙනවා ෆොටෝ ෆ්‍රේම් කරන්න. ඕන ෆොටෝ එකක් මේ තියෙන ෆ්‍රේම් ඕන එකකින් අපිට ගන්න පුළුවන්. Complete. Partially. Partially. Great Wall එකේ pitch එකක් සාමාන්‍යයෙන් යුවන් 800ක් විතර කියනවා යා. බලමු කොහොමද.
good item. මේ තියෙන තැනකරම වොච් ඒරියා එක. ඒ කියන්නේ අපි ආපු බිල්ඩින් එකෙන් පල්ලෙහාම ෆ්ලෝර් එකේ. මේක තැනකරම ඔරලෝසු තමයි ගොඩක් තියෙන්නේ. ස්මාර්ට් වොච්. අපි වොච් එකක් බලන්න ආවේ මේ සාමාන්‍යයෙන් අපිට ගොඩක් අඩුවට සෙට් වෙනවා සාමාන්‍ය වයින් වොච් එකක් R&C එකට වගේ මෙතනින් අපිට නිකන් මාකට් එකෙන් බලන්න ආවේ මේවා සාමාන්‍යයෙන් yuan 250 350 ඒ වගේ වෙනවා. ඔව් මම හිතන්නේ ඔය පාරක් එක සාමාන්‍යයෙන් yes සාමාන්‍යයෙන් yuan 100ක් කියන්නේ අපි 40කින් වැඩි කරොත් 4200යි. සාමාන්‍යයෙන් මෙයාලා ෂොප් මාකට් එකේ කියන්නේ 700ක් වගේ. ඉතින් මෙතන බාගෙන් කරලා ගන්න සාමාන්‍යයෙන් 够的，够的。你看这个是好的。 yes okay
ළඟ ඉන්න අපිට ක්‍රිස්මස් එක ඇත්තටම සමරන්න බයිරෝන් එක පැත්තට එන්න මේකේ ඩෙකරේෂන් ගොඩක් තියෙනවා ඔයාලට ලස්සන දේවල් එන්න බයිරෝන් එක පැත්තට ක්‍රිස්මස් එක සමරනවා මෙතන තියෙනවා ඔයාලට කැමති ඕනම දෙයක් එහෙනම් මම බයිරෝන් එකෙන් සමුගන්නවා ආයි මේ වගේම සුපිරි තැනක් එක්ක හම්බෙමු එතකන් ඔයාලට ජය වේවා